මම සමාධි. මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක. අද අපි බලමුද මම ඊයේ බුක් ෆෙයාර් ගිහලා ගෙනාවු පොත් මොනවාද කියලා. මම මුලින්ම ගියේ ඒ හෝල් එකටයි B හෝල් එකටයි. ඒ හෝල් එකේ ගොඩාක් ඔය ඉංග්‍රීසි පොත් තියෙන ස්ටෝර්ස් තිබුණා. ජයක තිබුණා, මකින්ස් එක තිබුණා, CGA එක තිබුණා. ඒ වගේ ගොඩක් ඒවා තිබුණා. හැබැයි මම මෙදාපාර හුඟක් පොත් ගත්තේ මකින්ස් එකෙන්. අනිත් shops වලට වඩා මේ මෙදාපාර මකින්ස් එකේ මේ මට හිතෙනවා ප්‍රයිස් ටිකක් අඩුයි කියලා. ඒක නිසා මම ගන්න හිටපු පොත් වලින් හුඟක් පොත් ගත්තේ මේ මකින්ස් එකෙන්. ජයා එකෙත් ගොඩාක් හොඳ මේ පොත් තිබුණා සහ අලුත් පොත් ගොඩක් තිබුණා. මකින්ස් එකෙනුත් ගොඩාක් අලුත් පොත් දාලා තිබුණා ඒගොල්ලෝ. දැන් අපි බලමු මකින්ස් එකෙන් ගත්ත පොත් මොනවාද කියලා. මේ තියෙන්නේ මම මකින්ස් එකෙන් ගත්ත පොත්. පළවෙනි පොත තමයි පවර්ලස් එක. ඊට පස්සේ මම ගත්තා ට්විස්ටඩ් සීරීස් එකේ ට්විස්ටඩ් ගේම්ස් පොත. ඊට පස්සේ මම ගත්තා The 7 Years Slip කියන පොත. ඊට පස්සේ මම ගත්තා The Things We Left Behind පොත. ඊට පස්සේ මම ගත්තේ Kings of Roth පොත. මේ ටික තමයි මම මකින්ස් එකෙන් ගත්තේ. ඊට පස්සේ මම තව පොත් දෙකක් ගත්තා ජයා බුක් ස්ටෝර් එකෙන්. අපි බලමු මම ඒ ගත්ත පොත් මොනවාද කියලා. මම ජයා බුක් ස්ටෝර් එකෙන් ගත්තේ පවර්ෆුල් පොතයි. ඊගාවට Once Upon a Broken Heart පොතයි. මෙන්න මේ පොත් දෙක තමයි මම ජයා බුක් ස්ටෝර් එකෙන් ගත්තේ. ඊට පස්සේ මම ගියේ එච්.ඕල් එකට. එච්.ඕල් එකේ ගොඩාක් සිංහල පොත් ස්ටෝර්ස් තිබුණා. මම ඒකෙන් මම ගන්න ආසාවෙන් හිටපු පොත් දෙකක් ගත්තා. පළවෙනි පොත තමයි ඒ දවසේ හරි වෙනස් පොත. අබ්දුල් උමාර්ගේ. මම මේ පොත ගන්න මාර්ම ආසාවෙන් හිටියේ. මේ පොත් ඇත්තටම මට ගත්තේ ස්ටෝර් එකේ නම නම් මතක නෑ. මේ හැම සිංහල පොතකටම 20%ක ඩිස්කවුන්ට් තියෙනවා. ඊට පස්සේ මම ආයෙ ගත්තේ ඊගාවට මම ආසාවෙන්ම ගන්න හිටපු තවත් පොතක් Chemistry of Love. මේකේ පැකේජින් එක මාරම ලස්සනයි. මේ පැකේජින් එක අන්බොක්ස් කරලා තමයි මේ පොත ගන්න දෙන්නේ. මම තාම මේක අන්බොක්ස් කරේ නෑ. මේ පොත මම ගත්තේ කෙහෙලි කියන බුක් ස්ටෝර් එකෙන්. මේ පොතත් මම ගන්න ආසාවෙන්ම හිටපු පොතක්. සිංහල පොත් වලින් මම ගත්තේ දෙක විතරයි. මේ තමයි මම මේ පාර බුක් ෆෙයාර් එකෙන් ගත්ත ඔක්කොම පොත් ටික. බජට් එක ගියපු නිසා මට ගන්න හම්බුනේ මේ පොත් ටික විතරයි. කොහොම හරි මේ ඔක්කොම පොත් වලට මට ගියා 20400 ගාණක්. මෙදාපාර ඔයාලා බුක් ෆෙයාර් දැන්ටම ගිහින් තියනවා නම් හරි එහෙම නැත්නම් යන්න හිතන් ඉන්නවා නම් හරි මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා. ගියපු අය ඉන්නවා නම් ඔයාලා ගත්ත පොත් මොනවද කියලාත් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම මං ඉංග්‍රීසි පොත් කියවන්න පටන් අරගෙන දැන් අවුරුදු 2ක් විතර වෙනවා. මම තාම බිගිනර් ලෙවල් එකේ තමයි ඉන්නේ. ඒක නිසා මම ඉස්සරහට මම මේ ගත්ත හැම පොතක්ම කියවලා මගේ අදහස මේ පොත්වල ඉන්ක්ලූඩ් වෙලා තියෙන කතා මොනවද ඒ හැමදේම ඔයාලත් එක්ක ෂෙයා කරන්න ආසාවෙන් බලන් ඉන්නවා. එහෙනම් අපි ඊගා වීඩියෝ එකකින් හම්බෙමු. සරංගේ බයි.